අපි ඉගෙන ගන්න යන්නේ ගෙදරක තියෙන මල් පිපුණත් ගෙඩි හට ගන්න නැති ගස්ලබු ගහකින් කොහොමද ගෙඩි ගන්න කියලා. විශේෂයෙන්ම ගස්ලබු ගහක මල් වර්ග තුනක් තියෙනවා. පිරිමි මල්, ගැහැණු මල් සහ ද්විලිංගික මල්. මේකේ පිරිමි මල් ඇර අනිත් හැම මලකින්ම ගෙඩියක් හට ගන්නවා. විශේෂයෙන්ම මේ ද්විලිංගික මල් පිපෙන ගස්වල ගෙඩි හට ගැනීම ප්‍රමාද වෙනවා. එතකොට චීන ගොවීන් ගෙඩි හට ගන්න නැති ගස් වලට කරන මෙන්න මේ වගේ ක්‍රමයක් දැක්කා. අපිත් ඒක කරලා බලමු මේ වැඩේ හරියටම හරියනවද කියලා. මෙන්න මේ විදිහට කඳ අපි පල්ලහැට පලනවා වටේටම. මෙන්න මේ ආකාරයෙන් කඳ පල්ලහැට පැලීමක් සිදු කරනවා. මේක වටේටම කරන්න ඕන. එහෙම නැත්නම් ගහ නමන්න බෑ, කැඩෙනවා. ඊට පස්සේ අපි බලමු මොකද කරන්න කියලා ඉදිරියට. ගහ මෙන්න මේ ආකාරයට ආධාරකයක මෙන්න මේ විදිහට නමලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ආකාරයට එන පිරිමි මල් සහ පළ හට නොගන්නා ගැහැණු මල් අපිට ඵලයක් හට ගන්න තත්ත්වයට පරිවර්තන වෙයිද කියලා. හොඳයි, මේ තියෙන්නේ සති දෙකකට පස්සේ මේ ගහේ තත්ත්වය. ඕගොල්ලන්ට පේනවා මේකේ ද්විලිංගික මල් වලින් ගෙඩි හට ගන්න පටන් අරන් තියෙනවා. එතකොට මේකේ පිරිමි මලුත් තියෙනවා. මේ පැත්තෙන් පේන්නේ පිරිමි මල්. ඒ වගේම මැද තිබ්බි ද්විලිංගික මලෙන් ගෙඩියක් හට අරගෙන තියෙනවා. ඒ වගේම මේකට අපි ශක්තිමත් ආධාරකයක් සපයන්න ඕන. එහෙම නැත්නම් මේ ගහ බිමටම කඩා වැටෙන්න බලනවා. ඊළඟට ඕගොල්ලන්ට පේනවා මේකේ මුදුන එහෙමත් නැත්නම් අග්‍රස්තය ඉහළ දිශට යොමු වෙලා තියෙනවා. මේකේ බොහොමයක් මල් වලින් ගෙඩි එහෙම නැත්නම් පළ හටගන්න ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට මේකේ අපි කපපු ස්ථානයට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මේකේ අංකුර අලුතෙන් නැති වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේකේ අපි කපපු ස්ථානය ඇතුලේ වතුර එකතු වෙලා තියෙනවා. අපිට මේකේ ටිකක් පහළින් නැවත සිදුරක් විදලා මෙන්න මේ වතුර ටික බැහැලා යන්න සලස්වන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෙන්ගු වගේ මදුරු කීටයෝ මේකේ බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අංකුර නම් කඩලා ඉවත් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේකේ පෝෂණය ගෙඩි වලට යන එක අඩු වෙනවා. ඒ නිසා මේ තියෙන්නේ සති දෙකක් ගත වුණාට පස්සේ අපි නමපු පැපොල් ගහේ තත්වය පේන විදිහට දැන් මේකේ ද්විලිංගික මල් වලින් ගෙඩි හට ගන්න ආරම්භ වෙලා තියෙනවා. අපි ඉදිරියට බලමු මේ ගෙඩි දිගටම පවතිනවද එහෙම නැත්නම් හැලිලායිද මොකද වෙන්නේ කියලා. හොඳයි, මෙන්න අවසානට වෙලා තියෙන දේ තමයි පෙන්වන්න හදන්නේ. මෙන්න මේ ගහේ අර ඉස්සල්ලා ඔයගලන්ට පෙන්වුවේ මේ විදිහට නම්පු ගහ දැන් තත්ත්වය. ඊළඟට මේ තියෙන ඒ තැනම තියෙන සාමාන්‍ය ගහක තත්ත්වය. හැබැයි ඒ පොළේම තියෙන මෙන්න මේ ගහ බලන්න. ඒකේ තාම ගෙඩියක්වත් නැහැ. එතකොට අපිට කියන්න පුළුවන් මේ ක්‍රමය සාර්ථකයි කියලා. දැන් මේක මෙච්චර ගහ ලොකු වෙනකන් ඉන්න එපා. පොඩි කාලෙදිම දිවිලිංගික මල්ලන් එන්නේ ගෙඩි හැදෙන්නේ නැත්තම් මෙන්න මේ වැඩේ කරලා ඕගොල්ලන්ගේ ගෙවත්තේ ගස්ලබු ගහේ ගෙඩි ගන්න පුළුවන්.